ලෝකයේ කැතම සතා ගැන දැනගන්න කැමතිද? ලෝකයේ කැතම සතා ලෙස සැලකිය හැකි සතුන් බොහෝමයකි. ඒ අතර මැඩගස්කරයේ විශේෂිත සතෙක් සිටී. ඒ සතා අයි නමින් හැඳින්වේ. වනාන්තරවල ජීවත් වන අතර පණුවන් සොයා ගැනීමට ගස් මත තට්ටු කරයි. පසුව ලීයේ සිදුරු හපමින් කුඩා සිදුරක් නිර්මාණය කරයි. අයි නම් මේ සතාගේ විශේෂ ලක්ෂණ. ආහාර සොයා ගැනීමට පහසු වනසේ දිගු ඇඟිලි පිහිටා ඇත. මේ සතාට මීයන්ගේ වැනි දත් ඇත. ගස් කඳන් වලින් පණුවන් සහ කීටයන් අල්ලා ගැනීමට භාවිතා කළ හැකි ලෙස විශේෂිත වූ ඇඟිලි මේ සතාට ඇත. විශාල ඇස්. රාත්‍රී සත්වයෙක් බැවින් මේ සතාගේ ඇස් විශාල සහ දීප්තිමත්. මේ සතාගේ ඉදිරි පස දත් ගිලිහෙන්නේ නැත. එය මියන තුරුම වර්ධනය වෙයි. වාසස්ථානය මැඩගස්කරේ මහා වනාන්තරවල ජීවත් වේ. රාත්‍රී කාලයේ සතෙක් බැවින් දිවා කාලයේ ගස්වල කුටීරවල නිදා ගනී. ආහාර සහ ආහාර සෙවීමේ ක්‍රමය. දිගු මධ්‍යම ඇඟිල්ලෙන් කොටා ගස තුල ඇති කෘමීන් හඳුනාගෙන එය කැළඹීමෙන් ආහාර ලබා ගනී. හැසිරීම තනිව හෝ කණ්ඩායම් ලෙස ජීවත් වේ. මේ සතා ගැන පවතින විශ්වාසයන්. මැඩගස්කරේ දේශීය ජනතාවට අනුව මේ සත්වයා අසුබ සතෙක් ලෙස සැලකයි. සමහර විට මේ සතා දැකීම අවාසි හෝ මරණයක ලකුණක් ලෙසද සැලකේ. මේ නිසා මැඩගස්කරේ සමහර මිනිස්සු මේ සතුන්ව මරා දමයි. නමුත් තවත් කොටසක් වෙනත් මතයක් දරයි. සංරක්ෂණ තත්ත්වය. IUCN රෙඩ් ලිස්ට් එකට අනුව මේ සතා වඳ වීගෙන යන සතෙකි. ඒට හේතුව විශාල වනාන්තර නැතිවීම සහ මිනිසාගේ විවිධ විශ්වාසයන්.